The political group functioning as the People's Joint Opposition under the leadership of Professor G.L. Pieris convened a media briefing today attempting to portray the government's inability to control the spread of dengue as a fundamental weakness of the current administration. This is how they responded to the questions posed by journalists. Even though they say 58,000, the most important officials regarding this matter informed me last night that there are far more than that. But today, we don't have the national level program we had back then. We don't even know how many more deaths have occurred because we don't know if the death certificates are being accurately issued indicating dengue as the cause. We did not control dengue by filing lawsuits. These people own over 300 local government bodies. They are the chairman. Why is the dengue rate higher under this government than under previous ones? That is the question. The main reason is that they have brought in the most incompetent, incapable people who don't even know the basics and put them in the top seats of local government bodies. They don't know that you need to clean a drain, that you need to fumigate, and that you need to clean the premises to face this dengue threat. වතු ටික සුද්ධ කරලා මේ ඩෙන්ගු අවදානට මුහුණ දෙන්න. ඩෙන්ගු 2017 තමයි දැන්ටත් මම හිතන්නේ පහුගිය ඊට පෙර වසරවලට එක්ක බැලුවොත් එහෙම ලොකු අවුට්බ්‍රේකින් එකක අසංගතත්වයක් තිබව අවුරුදු. ඒ 2017 අවුරුද්දේ ඩෙන්ගු ඒ වගේ තත්ත්ව අසංගතත්වයක් ඇති වෙන්න හේතුව ඒ වෛරසයේ ප්‍රබලත්වයද කියනවා ඒ ස්ටයිප් එකේ ප්‍රබලත්වයද මෙතුමා අගින හැකියාව. ඒ වෙලාවේ 2017 උපමගේ වශයෙන් මම එකඟයි. ඒක පරාත්මක දේශපාලන නායකත්වයක් නැහැ. ඒ ඔයවා කියන්නේ 2017 වසරේ ඒ වගේ අසංගතත්වයක් ඇති වෙන්න හේතුව පරාත්මක නෙවෙයි. ඉඳලා 2016 මේ සෞඛ්‍ය වාර්තාත් එක්ක මම කතා කරන්නේ. අර මෙන් ඇඳගත්තේ වැඩක් නැහැ. 2012 තමයි ඩෙන්ගි තත්ත්වය උත්සන්න වෙන්නේ. ඒකට ඒකේ 28000ක් විතර වාර්තා වෙනවා 2012. 2015 විතර වෙනකොට උච්චම අවස්ථාවකට එනවා 58000ක් විතර. පොදුවල 2017 ආරෝග්‍ය කොච්චර ප්‍රමාණයක් වාර්තා වුණාද? 2017 කොච්චර ප්‍රමාණයක් වාර්තා වුණාද මතකද? 1,80,000. මරණ 400 ගණන් තියෙනවා. 400 ගණන් තියෙනවා. ඒතකොට ඒක 55,000 ඔව් 150. ඒතකොට විශාල වැඩිවීමක් වෙලා. ඔබතුමා දකින්න විදිහට මේ පළාත් පාලන වල ප්‍රශ්න ආයතන වල ප්‍රශ්න අතේකට බලපෑවේ නැත්නම් ඩෙන්ගු කියන වෛරසයේ ව්‍යාප්තිය වීමද ඒකම නෙවෙයි ඒකත් ඒක බලපෑමක්. නමුත් ඒ ඔක්කොටම වඩා තියෙන ඩෙන්ගි මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ ඒකට වැඩපිළිවෙලක් දාලා. විද්‍යාත්මක දත්ත අනුව දැන් ඔය 2017 ව්‍යාප්ත වූ ඩෙන්ගු කියන ටයිප් එකේ කාණ්ඩයම තමයි දැන් වේගින් ව්‍යාප්ත වෙනවා කියලා දත්ත තියෙන්නේ. එතකොට ඒ කාලේ ඔබතුමාලා $12 මිලියන 12.7 වියදම් කරලා මේ හොස්පිටල් එක කැපැසිටි වැඩි කරලා එහෙම දේවල් කරා කියලා. පොදේන ප්‍රමුඛ සභාවතුමා එතුමාගේ ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොවිඩ් කාලේ කරා අපි තමයි හොඳම කරේ කියන මේ කැපැසිටි වැඩි කරලා හොස්පිටල් වල. එතකොට දැන් 1,86,000ක් දරා ගන්න පුළුවන් දායකතාවක් ඔබතුමාලා හොස්පිටල් වල මෙච්චර $1 මිලියන ගණනක් වියදම් කරලා හැදුවා නම් දැන් කොහොමද මේ 50,000 ගණනට හොස්පිටල් කැපැසිටි ෆුල් වෙන්නේ? ඒක ඉතින් කලබනා කරන්නේ. ඒක හොස්පිටල් වලින් විතරක් නෙවෙයි අපි කරේ. වැඩ කරන්න ආවම වැඩ කරලා පෙන්නන්නේ. ඒක කරලා පරිගන්න එක නවත්තන්න පොඩ්ඩක්. පරිගන්නවා. හොරකම් කරනවා ඉතින් නම් කමන්නේ නැහැ. අපි නෑ කියන්නේ හැබැයි වැඩක් කරන ජනතාවගේ මේක අපි ඉල්ලා සිටින්නේ. එදා අපිට ওই වගේ ෆන්ඩ් එකක් අපිට තිබුණේ නැහැ. තේරුණාද? දැන් තියෙනවා බිලියන 6 මාරක ෆන්ඩ් එකක්. මොකද බොරුවට කතා කරාට වැඩක් නැහැ මේක මර්ධනය කරන්න.